මම ප්‍රාර්ථනා කරනවා අපේ අයියව හේමල් වගේ කරලා දෙන්න කියලා. මේක හරි ගියොත් මට ඉන්නවා හේමල් වගේ අයිය කෙනෙක්. Yes. මොකද ඔය? මම කවින්දු. මීට ටික දවසකට උඩදී තමුසේගේ ලිප්ස්ටික් එකයි මායි අතර පොඩි ප්‍රශ්නයක් වෙලා මම ලිප්ස්ටික් එක විසික් කරා. මොකෝ ලිප්ස්ටික් එක ගත්ත එක ප්‍රශ්නයක් ඇති වෙලා ඒක විසික් කළා? ඔව්. ඒක තමුසේගේ ලිප්ස්ටික් එක කියලා මන් දන්නේ. අයියෝ මගේ ආසාව ලිප්ස්ටික් එක තවසක 30 තමයි කොහොමද විසික් කරේ? අද මචං නිවන පායනෝනේ. මචං? ඕවෙ තේලිය රෙදි දාන වහිනවන? එහෙනම් වරෙන්ක වහින්න කලින් බයික් එකේ රවුමක් දාලේ. මොකටේ? හරි උඹ එළවහන්කෝ. මම බයික් පදින්න දන්නේ නෑනේ ඔයි. උඹ මගේ බොක්කේ ෆිට එකනේ. එහෙමකේ මෙහෙමද මගේ ලව්වට සපෝට් කරන්න ගියා. තේයනේ. ඊට පින්සෙල් දෙගෙන තකො දෙන්නේ. අම්මේ! නංගි. අම්මුසේ මහදවාලි බිව්වද? බොරු කියන්න එපා ඔයි. චුට්ටා. තමුසේ හේමල් නෙමෙයිනේ ඔයි. දැන්වත් මේක නතර කරනවකො බලනවකො ගන්න. එහෙනම් තමුසේට බෙට්ටක් පෑගෙන. අයින් එනවා. අම්මේ අම්මට එහෙම කියන්නේ නැහැ හොඳ. ඔය මොකද ඔය? ප්‍රශ්නේ මෙතනින් ඉවරයි කියලා මට වචන දීලා. තමුසේට වටිනවද අපේ අම්මට මම බිව්වයි කියලා කියන්නේ? මේ සීන් එකේ මෙයා හේමල්ටොත් නම් මගේ දත් දෙකක් බඩේ. මමයි බිව්වේ. උඹට උත්තර තරහක් තිබ්බනම් ඔය උඹට තිබ්බ ඒක ඒ වෙලාවේ මට කියන්න. හොඳ නම් ඉවරයි මේ සීන් එක අයියවල ගන්න බැන්නොත් නේ මොසන්තන් නෑ අනේ දෙවියනේ මන් දැන් මොකද කරන්නේ? අනේ අපේව පිමියන්ස් වල කරලා දෙන්න. අඩෝ චූටියා මේක අහගනි. චුට්ට වඩා හොඳයි කො නාට්‍යමියා. උඹ මොකද මේ අම්මට කිව්ව මම බෝතල් 10ක් බිව්වා වගේ. යකෝ මම කුඩු විකුණනද? කුඩු ගහනද? උඹලට වඩා හොඳයි යකෝ මාළු කාර්යය. අනේ නාට්‍යමියා. දනමන්න බඳින්න සුළු කෙනෙක්ගේ හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම